නයිට ටීවී එකක් දාගන්න පුළුවන්ද බලන්න ආවේ. හැබැයි හවසට අනිවාර්යෙන් පුළුවන් වුණොත් සල්ලි ගෙනත් දෙන්න. හරියනම් හවසින්. එහෙනම් මම ටීවී එක තියලා යනවා. නෑ. ටීවී එක තරන් ගිහිල්ලා ටීවී එකයි සල්ලි දෙකම අරගෙන හවසින්. එහෙනම් හොඳටම ආවා. එහෙම. ඒ පාන්දරම වැඩ පටන් ගන්න හදද්දිම එවිල්ලා ණයට එන්න දවස්ම කාලා කන්න. කාලා කන්න. කාටද ඔය බොරු කරන්නේ? අයියේ මේ මේකට කරන්ට් එක යනවා කියලා බලන්න මේ මල්ටිමීටර් එක තියලා බලන්න ඕනේ. නෑ ඕනේ දිව ගාවලා බලන්න. කරන්ට් එක එනවා. මොකද මං සද්දයක් ඇහුනේ? අය මේ රේඩියෝ එකට මොකද්ද ඔයාලා චුට්ටක් බලලා හදාගන්නකො. මොකද්ද මේ ගලෙන්නේ? මුලින්ම පොඩ්ඩක් හොඳ කැක්කුම ඇල්ලුවා කැක්කුම අල්ලලා ඉවරලා පපුවරි දෙන්න ගත්තා. දැන් පොඩි අප්‍රාණික ගතියක් තියෙන රෑයෙන්න මේ උස්ම ගන්නවා වගේ. තමුස කෙලෙට නෙමෙයි ඔය මේ රේඩියෝ එකේ තියෙන ලෙඩ එක නැහුවේ. ඕකේ තියෙන ලෙඩ කියන්නේ අයියේ මේ ඇහෙන්නේ නැහැ පොඩ්ඩක්. උතරම ඇහෙන්නේ නැහැ. දානවා ඇහෙන්නෙම නැහැ ඒක. මුට ඉතින් මේක ඇහෙయ్యේ අපි කියන මගුලක් ඇහෙන්නෙත් නෑ. මේක නෙමෙයි අවුල තියෙන්නේ. ඔහෙගේ කන් දෙකේ අවුල තියෙන්නේ. මොනවා ඩිස්ප්ලේ කියලා ඩිස්ප්ලේ කියපු මගුලක් නෙමෙයි යෝයි. ඔහෙගේ කන් දෙක ඇහෙන්නේ නෑ. එච්චර ගණක් කරා ඕනේ ඕනේ. මොකද්ද වයුනේ? ඒකනේ. අපේ ගෙදර ටීවී එකේ මේ කරන්ට් එන්නේ නැති පොඩි සීන් එකක් තියෙනවා. මම බැලුවේ දැන් ඒක ඉතින් මෙතෙන්ට ගේන්නේ නැතුව ගෙදරදිම හදාගන්න. මටත් ඉතින් ලොකු ආසාවක් තියෙනවා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන්න. ෂා නියමයි. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන එක ගොඩක් කරේ. නෝ. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට පුළුවන් ටීවී රේඩියෝ එකක් හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්. ඒතකොට දැන් මම මොකද්ද ඔය දෙකෙන් කරන්න ඕනේ? ඔබ හදපන්. කරන්ට් එකෙන් නැති ප්‍රශ්නයක් තමයි අයියේ ටීවී එකේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ ඒකට? ඔක හරියටම හොයාගන්න මුලින්ම මල්ලි අපි ඔක ගලවලා දෙන්න ඕනේ. කළා තමයි මේ මල්ලි. ආන්න මම මේ බොරු කරන්නේ. මල්ලි අපේ ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න යන්න. ඒවල අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එකපාර ඇවිදී කඩලා ගියානේ. අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එහෙම වෙන්නේ කියලා නෑ. ඒක තමයි පුතා රටේ ගලේ වොෂින් මැෂින් එක මොනවද? මොකද්ද උනේ කියලා කියන්නේ? මොකද්ද මේ කියන්නේ? මුලින්ම රෙදි ටික අරගෙන මල්ලි මම දැම්ම වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට ඔය දැන් කොහොදන්න අර අනම්මන සබන් කුඩු ඒ ටිකත් අරගෙන දැම්මා වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට දැන් මල්ලි ඔක හොදට කුණියන්න දෙන්නේ. එහෙනම් වෙනදා රෙදි ගලේ ගහන්න ගලත් අරගෙන දැම්මා ඇතුළට. දාලා ස්විච් එකේ ගෝ විතර එකපාර දාලා. ඔක්කේ ගියානේ මල්ලි. ඕකේ. සම්පූර්ණයෙන්ම කරලා තියෙන කේ වැරදි. නැහැද මම කරලා තියෙන්නේ. ඔයා රෙදි ටිකක් දැම්මා. ඒක ටික දැම්මා. ඊට පස්සේ සබන් කුඩු ටිකක් දැම්මා. ඒ ටිකක් දැම්මා. හොඳට හේදෙන්න ඕනි කියලා ගලක් දැම්මා. ඉතින් ගලක් දැම්මනේ ඉතින් ඇතුළට. හැබැයි ඇතුලේ රෙදි හොදන්න කවුරු ඉන්න එපා. කවුද වෙන්දා රෙදි හොදන්නේ ගෙදර? නෝනා තමයි හොදන්නේ. ගල දාපු ගමන්ම නෝනක් දාන්න ඕනේ. අඩේ නෝනා දාන්නද ඇතුළට? නෝනා දාන්න. රෙදි හොදන්න. ඔව්. ඒ පිටුනා හැබැයි. නෝනාව දාලා බලලා වෙච්ච දෙයක් කියන්නේ. ඔය කියන්නේ අනිවාර්යයෙන්. යන්නේ. තාමර ජයකාන්තික දෝ ගැන නේ විතර. ඔය ආදර බලහිලා ඔක්කොම නවත්තලා දාන්න. මේ හැමදේම අතහැරලා දාන්න. මොකද මුරුවේ කරේ? ඒ හැමදේම අතහැරලා දාන්නේ. මම තොට ගිහුවේ ටීවී එක අරින්න කියන්නේ තොගේ බඩායි. කාලේ බණ්ඩක ටීවී එක. හලුනේ බණ්ඩලේ ගෙදරින්ද? ඔව් මම බණ්ඩා. අර ඔයා ටීවී එක ගන්න දුන්නේ සද්ද ඇහෙන්නේ නැතුව ඒක අපි ලෙඩේ හොයාගත්තා. අනේ මොකද්ද? ඩිස්ප්ලේ ගිහින්. ඩිස්ප්ලේ ගිහිල්ලා ගෙදරින් එද්දී හොඳට තිබ්බනේ. හරි හරි ඕනවා දාම් වෙනා ඩූම් වෙනා.
ඩිස්ප්ලේ එක දාන්න. හෙන ගහන්න බොරු කරන්න එපා මහත්තයෝ. ඔගේ හොඳට ඩිස්ප්ලේ එක තිබ්බ මම මේක ඉදිරිය. අයියේ ටීවී එක ගැලෙවුවා. මොකද කරන්න ඕනේ? ඕකනේ මම ඉස්සලා ඔක්කොම කියනකම් හිටියේ නෑ. දැවිලි හැදිලා දිව්වනේ. හරි කියන්න මට ඊගාට මොකද්ද ගලවන්න ඕනේ කියලා. හරි මම. දැන් මා ටීවී එක ගැලෙව්වා. දෙගිලකට පවර් සප්ලයි එක චෙක් කරන්න. පවර් සප්ලයි එක. මම චෙක් කරන්න පවර් සප්ලයි එක. මම කී දෙනෙක්ට පවර් සප්ලයි දීලා දෙනවද මම චෙක් කරන්නේ. පවර් සප්ලයි එක මම චෙක් කරන්නේ. මල්ලි මාර කේස් එක මොනේ රේඩිය කරනවා. දකුණු අත දණේගාවි කැල්ල ගියා. පට්ට පාඩුයි. මෙලෝදයක් කරගන්න දෙයක් නැහැ. අනිත් බලපං. මොකක්ද වෙලා තියෙන්නේ? එහෙම ලොකු කේස් එකක් නැහැ. OIC එක පොඩි කේස් එකක් තියෙන්නේ. මොකද? OIC එක පොඩි කේස් එකක් තියෙන්නේ. මම මේ ඔය පොලිස් කේස් වලට අපි සම්බන්ධ කරගන්න එපා. ඒක ඔයාලම තියන්න. පොලිස් කේස් නෙමෙයි යන්නේ. ඇයි මේ රේඩියෝ ඇතුලේ තියෙන එක අර OIC කැල්ල. අන්න ඒක තමයි පොඩි කේස් එකක් තියෙන්නේ. OIC නෙවෙයි මහත්තයෝ IC. අන්න ඒක. IC එක තමයි කේස් එක තියෙන්නේ. හරි ගන්නවකෝ. තව කැල්ල තියෙනවා. පොඩි ලෙඩේ මේකට නේ කවුරු කුළු ගෙඩියකින් දාලා වගේ. හරියට හරිවන්නේ. කුළු ගෙඩියෙන් තමයි තමයි අම්මා. මොකද මේ කුණුවද? අම්මා වල්ලි මම ඕක අහුනොත් තලනවා. කවුද? මීයා. අපේ ගෙදර ඉන්නවා දාරපත මීයේ. මට උත් එක මාර තරහ තියෙන පුදුම වදයක් උ දෙන්නේ. අද උදේ මම බලද්දිම ටීවී එකට නැගලා. මම මචං ගත්තා කුළු ගෙඩිය දෙකක් දෙන්නම් කියලා. ටීවී එක ගාලා ලං වෙද්දිම වටිනාකම වැඩි ඉබන් ටීවී එකක් නුඹා. පස්සේ මම පොඩ සද්දනකොට හිටියා. පස්සේ මූණ එක මචං ෆ්‍රිජ් එකට. මම මචං දෙන්නම්ම කියලා ගියේ. ඒද ෆ්‍රිජ් එකට වඩා වටිනවනේ බං. මොනවා කරන්නද? ඊට පස්සේ මචං උමරි මේ අපේ නෝනා සෝපයකට මචං මේ පොතක් බලලා හිටියේ කොහමද? මචං මීයා නැග්ග මචං ගෑයි ඔළුවට. අන්න මචං දැන් ගහනවා නම් ගහන්න පුළුවන්. ඒ තමයි අවස්ථාව. වටිනාකම අඩුයිනේ මල්ලි. ගත්තා මල්ලි කුළු ගෙඩිය අතට S2ක් තියාගත්තා. S2 පියාගත්තට පස්සේ කොහොමද හරියට මීයට උදිර ගන්න? දැන් කවුද මීයට වදින්න ගහන්නේ? ඕකටත් මල්ලි මම S2 පියාගෙන එක හැක් කරලා බැලුවා. බලද්දි මීයට නැහැ කියන්කෝ. පස්සේ මචං මම පොඩ්ඩක් එහෙම වටපිට බැලුවා. බලද්දි මචං මු රේඩියෝ එකට නැගලා. මම දන්නවා මචං රේඩියෝ එකට නැගලා හිටියොත් මම උඩ ලොවෙක් ගහන්නේ නැහැ කියලා. මොකද මචං මම රේඩියෝ එකට පට්ට ලව් මචං. ඒක නැතුව මට බෑනේ. මම මචං පොඩ්ඩක් ඉවසගෙන හිටියා ඉතින් ෂේප් එකේ. මම මචං ඩාන්ස් කරනවා සීන් එක මම පුළුවන් තරම් ඉවසුවා. මොකද මම රේඩියෝ එකට පට්ට ලව්. ඒ හින්දා. ඔන්න එතකොටම මල්ලි රේඩියෝගේ සින්දුවක් යනවා. මේ වදේකේ ජීවිතේ කියන. බලන්න මල්ලි මීයාගේ වදයක්ලු ජීවිතේ කියන්නේ. මට මල පැන්න මල්ලි මම දුන්නා කුඩු වෙන්න. මීයට වැදුනා. මීයට වැදුන්නේ නැහැ. හැබැයි බලන්න. ඊට පස්සේ මීයා දැක්කවත් නැහැ. අනේ මල්ලි. ඉතින් මට මේ මොකක් කරේ කියලා දීපන් ඈ. මේක නැතු පට්ට පාළුයි බං. මේක මහ ලොකු කේස් එකක් නේ. පොඩි කේස් එකක් නේ. ඔයා කිව්වේ ඒක තියෙන්නේ. බලන්න හරි.